මගේ නම ඇසුරු ලක්ෂාත් විද්‍යාවංශ. මගේ ඉස්කෝලේ රුසියස් ජාතික පාසල. මැත්ස් වලින් රත්නපුර දිස්ත්‍රික් රෑන්ක් එක 9, අයිලන්ඩ් රෑන්ක් එක 242. ඉසෙට් එක තිබ්බා 2.338.6. ඇත්තටම මාරම සතුටුයි රිසල්ට් එක ගැන. මම මුලින් ඉඳලම කම්බයින් මැත්ස් සබ්ජෙක්ට් එකට තෝරගත්තේ දීප්ති සර්. අපේ අයියා තමයි රෙකමන්ඩ් කරේ දීප්ති සර්ගේ යන්න කියලා. එයාත් දීප්ති සර් ගිහලා රිසල්ට් ගත්ත එක්කනේ. මාරම සතුටුයි ඇත්තටම කම්බයින් මැත්ස් සබ්ජෙක්ට් එකට දීප්ති සර් මුලින් ඉඳලම තෝරගත්ත එකට. එතන මේ ලෙවල් කරන්න එද්දී ලොකු අදහසක් තිබ්බේ නැහැ සබ්ජෙක්ට් එක ගැන කම්බයින් මැත්ස් කොහොමද කියලා. O level මැත්ස් විතරනේ දැනන් හිටියේ. එතකොට ආවට පස්සේ pure maths applied maths කියලා දෙකක් තියෙනවා කියලා දැනගත්තා. ටිකක් කල් යද්දි ඊට පස්සේ applied maths නම් මට ගොඩක් ලේසි වුණා දීප්ති සර්ගේ. මොකද A level ගණන් හදවනවා, ඊට පස්සේ තව model papers ගණන්, පරණ A level ගණන්, පරණ A level papers වල ගණන් එහෙම ඇත්තටම ගොඩක් හැදෙවුවා පන්තියේ මේ. ඒක නිසා ඇත්තටම applied නම් මට නම් කිසිම ගේමක් වුණේ නෑ. මම අනිත් එක applied maths වල ටිකක් කැමති pure maths වලට වඩා. ක්ලාස් එකට ආපු වෙලාවෙ ඉඳලම අර වාඩි වෙලා වැඩ කරගෙන වැඩම කරගෙන අනේක ඒක මාරම් විදියට මේ ඇල්ලුවා මට නම්. මොකද පන්තියකට ගිහිල්ලා කියෝ ඉන්නවට වඩා ඇත්තටම ගණන් ටික හදාගෙන අනේක ගානට ඒක මාරම් විදියට සෙට් වුණා සර් උගන්වන විදිහත් එක්ක. ඇත්තට මේක තමයි මම ක්ලාස් එකේ දිගට මුල ඉඳලා අග වෙනකම් හිටියේ. නැත්තම් මේ එහෙම වෙන කෙනෙක් රිකමන්ඩ් කරාට ඔයාට සෙට් වෙනවද කියලා බලන්න ඕනේ ගිහිල්ලා පන්තියට. කොහොමද දීප්ති සර්ගේ පන්තියේ වැඩ කරන්නේ නැති කට්ටියට නම් එච්චරම ඉන්න අමාරුයි මං හිතන්නේ. ඒ වැඩ කරගෙන යන විදිහත් එක්ක ඔයා මේ වෙනකොටත් ඉන්නවා කියන්නේ ඇත්තටම වැඩ කරගෙන යන එක්කෙනෙක් කියලා මං හිතනවා මේ වීඩියෝ එක බලන්නේ. ඔයාට කම්බයින් මැත්ස් කොහොමද කියන එක මේ වෙනකන් ඔයා වැඩ කරගෙන ආපු විදිය, පේපර් කරපු විදිය, ප්‍රශ්න කරපු විදියත් එක්ක ලකුණු වැඩි කට්ටියත් ඇති, මැද කට්ටියත් ඇති, සාමාන්‍යයෙන් 20 10 මට්ටමේ කට්ටියත් ඇති. ගොඩක් මැත්ස් වල සාමාන්‍යයෙන් එහෙම ඉන්නවනේ. එතකොට ඔයා පොඩ්ඩක් හිතලා බලන්න වාගේ සබ්ජෙක්ට් එක ඇත්තටම ලකුණු අඩුයිද වැඩිද කියන එකේදී මම නම් හිතන්නේ මේ ඔයා දීප්ති සර්ගේ පන්තියේ දෙන ගණන් ටික හරියට හදලා ඒක ගෙදර ගිහිල්ලත් හදනවා නම් ආපහු නැත්නම් ඇත්තටම හැම ගානක්ම ගෙදර ගිහිල්ලා හදන එක ඒ තරම් ප්‍රායෝගික නෑනේ කොහොමත්. පන්තියේ හදන ගණන් වලින් ඔයාට එවෙලෙම කරගන්න පුළුවන් වෙච්ච ඒවා පොඩ්ඩක් පැත්තකින් තියලා ඊටු ටික මුලින් කරලා ඊට පස්සේ සර් ගෙදෙද්දි මෙන්න මේ ගණන් ටික හදන්න කියලා එහෙම කියනවා. මේ සමහර ගණන් මාක් කරගන්න දෙනවා හදාගෙන ඉන්න කියලා. එතකොට ඒ ගණන් ටික එහෙම හදලා සර්ත් එක්ක ටච් එකේම අන්තිම වෙනකන් යනවා නම් මම නම් හිතන්නේ සබ්ජෙක්ට් එක පැත්තෙන් ඔයාලට එහෙම වැරද්දක් වෙයි කියලා. ඒතරම් මට නම් මේ මුලින් ඉඳලම ප්‍රශ්නයකට තිබ්බේ pure maths තමයි. pure maths තමයි පොඩ්ඩක් අවුල් වගේ මේ තියරිත් ගොඩක් වැඩි වගේ තේරුණා නිකන්. applied නම් ගානක්ම නැහැ. ඒක ඉතින් එක එක්කෙනාට වෙනස් වෙනවා. මට නම් applied නම් ඒකේමක්ම නැහැ වගේ මේ pure maths තමයි පොඩ්ඩක් අවුල් උනේ. මට මතකයි මේ දවස්වල එහෙමත් ගණන් හදද්දී ගොඩක් මම කතා කරා චතුරායියා මයුරියක් එහෙම දෙන්න මතක් කරන්න ඕනේ. මේ පන්තියේදී පේපර් කරද්දී එහෙම ආරම සපෝට් එකක් දුන්නා. මට නම් එක්සෑම් එක ඉවර කරපු එක්කෙනෙක් විදියට තේරෙන දේ තමයි pure maths වල වාට සිද්ධාන්තයේ තියරි එක තේරුණාට පස්සේ ඔයා කරන්න ඕනි ප්‍රැක්ටිස් කරන එකම තමයි pure maths වල නම්. pure maths වල අර තේරුම් ගන්න ආපෞසරයක් පාඩම් කර එහෙම එකක් නෙමෙයි pure maths වල තියෙන. pure maths වල වාට ගාන හදා ගන්න පුළුවන්ද බැරිද කියන එකට එන්නේ වාගේ ප්‍රැක්ටිස් එක තමයි. සමහර ගණන් එහෙම වර්ග සමීකරණ වල ගණන් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔය සමහර අමුතු ගණන් තියෙනවා ශ්‍රේණි වල එහෙම හැංගිච්ච ගණන් එහෙම මේ ඒ ඔක්කොම ටික දීප්ති සර් එහෙම ඇත්තටම ගාන්නම කරා. ඔයා ඒ ටික ප්‍රැක්ටිස් කරන්න pure maths වල ඇත්තටම ප්‍රැක්ටිස් එකම තමයි යන්නේ. මගෙන් අහුවොත් එහෙම කවුරු හරි මට නම් කියන්න තියෙන්නේ 130ක් විතර ඔයා ඒක හොඳටම දන්නවා නම් ඉතුරු 70ම තියෙනවා වගේ ප්‍රැක්ටිස් එක තමයි pure maths ගන්න ඇතුලේ. හැබැයි තියරි කියන එක බේස් එක හොඳටම දැනන් ඉන්න ඕනේ. මම හිතනවා ඔයාට ඒක දීප්ති සර්ගේ පන්තියෙන් ඒක අල්ල ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඇප්ලයිඩ් ටික ගත්තට පස්සේ ඇප්ලයිඩ් වල නම් පරණ ඇප්ලයිඩ් ගණන්, ඊට පස්සේ පාස් පේපර්ස් ගණන් ඒව හැම ඔක්කොම ටික ප්‍රැක්ටිස් කරලා හදන්න. ඇප්ලයිඩ් වල නම් ඔයාගේ අර අවබෝධය තමයි ගොඩක්ම ඕනේ. කියන්නේ ගණන් ගොඩක් හදන. දැන් pure maths වල නම් ඇත්තටම ඔයාගේ අර මුල් තියරි එක පොඩ්ඩක් අවුල් වුණත් ගණන් ගොඩක් ප්‍රැක්ටිස් කරද්දී ඔයාට ගාන හදාගන්න පුළුවන් වෙනවා. ඒනට ඇප්ලයිඩ් වල ඒක ඊට වඩා වෙනස්. ඇප්ලයිඩ් වල තියෙන්නේ ඔයාට
ඔයාට ඇප්ලයිඩ් වල තියරි එක තේරිලා නැත්නම් ඔයා ගණන් 1000ක් ඇදුවත් ඔයාට ඊළඟ ගාන හදා ගන්න බෑ. ඇප්ලයිඩ් උයි පියෝයි පටලව ගන්න එපා. ඒ දෙක සම්පූර්ණයෙන් වෙනස්. ඇප්ලයිඩ් වල තියෙන අවබෝධ කරගෙන ගණන් ගොඩක් හදන්න. පියෝ වල තියෙන්නේ ඒකත් අවබෝධ කරගන්න ඕනි. ඒ වුණාට ඒකේ තනිකරම තියෙන ප්‍රැක්ටිස් එක වගේ තමයි මට නම් හිතෙන්නේ. අපිට රිසල්ට් එකක් ආව මට නම් ඇත්තටම අමතක නැහැ දීප්සර්ගේ පන්තියේ ලකුණු එහෙම ගත්ත හැටි. මුලින්ම මම නම් ඇත්තටම පටන් ගත්තේ ලකුණු 70 ගණන් වලින් වගේ තිබ්බ මුලින් 71 වගේ. ඊට පස්සේ මැද හරියක් විතර යද්දි මේ ඇප්ලයිඩ් වලට ලකුණු ටිකක් වැඩි වෙලා, පියෝ වලට ලකුණු අඩු වෙලා එහෙම කාලෙකුත් තිබ්බා. ඊට පස්සේ කම්බයින් මැත්ස් ඩවුන් වෙලා වගේ තිබ්බ කාලෙකුත් තිබ්බා. ඒ කියන්නේ අවුරුදු දෙකමාර ඇතුලේ මේ ලකුණු ඔක්කොම ටික උඩින් හැමතිස්සෙම 70 ගණන් 80 ගණන් එහෙමත් නැහැ. ඩවුන් වෙලා තිබ්බ කාලෙකුත් තිබ්බා. හොඳට මතකයි පේපර් ලියපු හැටි. මේ එතකොට ඒ අඩුවන පේපර් වල ලකුණු කොහොමද ඒ ඔක්කොම මට මතකයි. මම චතුරාර්යත් එක්ක එහෙම කතා කරා. තව මැත් සබ්ජෙක්ට් එක ඔය ගන්නට අතෑරෙන්නේ නැතුව අල්ලන් ඉන්න මට නම් හිතෙන්නේ තව හේතුවක් තමයි මම නම් සාමාන්‍යයෙන් දීප්තිසර්ගේ පන්තියේ අයි කන්ටැක්ට් තියාගෙන වැඩ කරන්න පුළුවන් දුර මට්ටමක තමයි හැමතිස්සෙම වාඩි වෙන්නේ. මට ඒක මාරම ලේසියක් වුණා. ගණන් හදද්දී උත්තරයක් දෙද්දී ඒක මතක හිටිනවා. ඊට පස්සේ සර්ටත් මීටර් වෙනවා මෙහෙම එකක් ඉන්නවා කියලා. එතකොට මට හොඳට මතකයි මේ පේපර් එහෙම කරද්දී සමහර දවස් වලට මේ ලකුණුත් අඩුයි. ඊළඟ පේපරේ ලකුණු අඩු කරගන්න ඇත්තටම කැමති නෑ. මේ මොකද පේපරේ ලකුණු වරන් වාඩි වෙන්න යද්දි සර් අහනවා මේ ලකුණු කීයද කියලා. එතකොට එහෙම හද්දි ලකුණු කීයද කියලා ඒක අතහැර ගන්න තියන්නේ නේද නිකන්. එහෙම අතහැර ගන්න බෑනේ. මේ එහෙම නිසා කම්බයින් මැත් සබ්ජෙක්ට් එක අල්ලන් ගියපු කාලෙකුත් තිබ්බා. කොහොම හරි අන්තිම වෙද්දි මේ ගණන් ගොඩක් හදලා තිබ්බා. ඔක්කොම ගණන් එන්න පුළුවන් වර්ග. ඊට පස්සේ පේපර් ක්ලාස් එකේ පේපර්ස් වලින් එහෙම මේ ඔක්කොම ටික වගේ කවර් වෙලා තිබ්බා. මාරම සතුටක් තියෙනවා. මං හිතනවා ඔයා දැනටමත් සර්ගේ ක්ලාස් එකේ වැඩ කරගෙන යනවා ඇති කියලා. ලකුණු ගැන කොහොම තිබ්බත් ඔයා ලකුණු 30ක හිටියත් ලකුණු 90ක හිටියත් ඔයා ඉස්සරහට දිගටම වැඩ ටික කරගෙන යනවා නම් මේ වැඩේ මේ අතහැරලා දාන්න නැතුව දිගටම හරි ට්‍රැක් එකේ අල්ලන් යනවා නම් මට හිතෙනවා මේ ඔයා හිතනවට වඩා රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ලොකු රිසල්ට් එකක් දානවා කියන එකේදී ඔයාට ලොකු රොකට් සයන්ස් එකකටත් වඩා අන්තිම වෙනකන් අල්ලන් ඉන්න තමයි ඕනි. මම නම් ඇත්තට මේක මේ ලොකු උදව්වක් වුණා දීප්සර්ගේ පන්තියේ. මං අනිත් සබ්ජෙක්ට් දෙකේ අඩුපාඩු සමහර තිබ්බේ ඒවා දීප්තිසර් එක තමයි ඇවිල්ලා කතා කරේ. මේක සබ්ජෙක්ට් එකේ මෙහෙමයි මේ එහෙම කියලා. මොකද ඇත්තටම ඔක්කොම බැලන්ස් කරගන්න බෑ. නිකන් මේ ලකුණු 80 ගණන් හැම පේපරේටම තියෙනවා නම් ඒක නිකන් එහෙම වෙන්නේ නෑනේ. මේ කොහොම හරි අන්තිම වෙනකන් අල්ලන් ඉන්න දීප්සර්ගේ පන්තියේ පේපර් නම් හැම එකක්ම ලියන්න. මම නම් ඇත්තටම පේපර් මගේ අරගත්තෙම නෑ. මට ගණන් මතක් කරලා ගණන් කරලා කියත හැකි මගේ අරලා තියෙන පේපර් මෙන්න මේ පේපරේ මෙන්න මෙහෙම හේතුවක් නිසා ලිව්වේ නෑ. මෙහෙම පේපරයක් මම ලිව්වේ නෑ මේ හේතුව නිසා. එහෙම ඇත්තටම එහෙම ගොඩක් නෑ. ඇත්තටම මතක් කරලා කියන්න පුළුවන් ගානට තමයි පේපර් ලියවිලා නැත්තේ. ලකුණු උඩ ගියා පහළ ගියා රෑන්ක් ලිස්ට් වල හිටියා නෑ. එහෙම තිබ්බා. ඔයා දිගටම වැඩේ අල්ලන් ඉන්න. ඔයා මේ වැඩේට දෙන මහන්සිය, ඔයාගේ කමිට්මන්ට් එක, ඔයාගේ රිසල්ට් එක වෙලා හම්බෙන්න කියලා මම විශ් කරනවා.